අයිබෝන් අපි අද ඇවිල්ලා තියෙන්නේ පානදුර වැකඩ ප්‍රදේශයේ තියෙන නර්තන ආයතනයක් ගැන ඕගොල්ලන්ට පණිවිඩයක් අරගෙන. ඉතින් අපිත් එක්ක ඉන්නවා මේ නර්තන ආයතනයේ ගුරුතුමිය ප්‍රධාන ආචාර්යතුමිය මේ වැඩ කටයුතු කරන ගුරුතුමිය තමයි. ඉතින් අපිත් එක්ක ඉන්නවා සප්තරාංගී නර්තන ආයතනයේ රදීෂා සමාංගී මහත්මිය. අයිබෝන්. ඉතින් අපි කැමැති දැනගන්න. ඉතින් අපි දැක්ක දරුවන්ගේ දක්ෂතාවය. ඉතින් මේ ආයතනයේ මේ රංගන ආයතනයේ මේ කටයුතු ආරම්භ කළ කොච්චර කාලයක් වෙනවද? දැනට අවුරුදු 35ක් විතර වෙනවා. ළමයි දෙන්නෙක්ගෙන් තමයි මම පටන් ගත්තේ මුලින්ම. කලා ආයතනය. දැන් ළමයි 100කට අධික ප්‍රමාණයකට මම ශිල්පය ලබා දෙනවා. කොළඹ පානදුර දෙකේම. ඉතින් එතකොට නර්තන අංග මොන විදිහේ ක්‍රමවලද පාවිච්චි කරන කියන්නේ උඩරට පහතරට ඒ වගේ නර්තන ක්‍රමවේදයන් තියෙනවා? ඔව් අපි කල්චරල් ඩාන්ස් කියලා ඒ කියන්නේ දේශීය නැටුම් වෙනම උගන්වනවා. ඒකට පාතරට සබරගමු ජන නැටුම් එලී කෙලී ඔය වගේ ජන නැටුම් සමග ඊළඟට අපි විදේශීය නැටුම් අපි උගන්වනවා බැලේ. මම හඳුන්වලා දීලා තියෙන්නේ බැලේ. පොඩි කාලේ ඉඳන් අපි අවුරුදු 3ට වැඩි අය තමයි මේ පාසලට බඳවා ගන්නෙ. ඊට පස්සේ අපි රෂියන් සෙන්ටර් රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානය හරහා විභාගවලට යොමු කරනවා. right. ඒ කියන්නේ කොපමණ කාලයක් මේ නර්තන කටයුතු වල නියලා දෙන්න ඕන දරුවන්? සාමාන්‍යයෙන් අවුරුද්දක් අවුරුදු එකමාරක් වගේ ඉගෙනීම් කරොත් අපිට පුළුවන් ඒ විභාගයට පළවෙනි විභාගයට පළවෙනි අධ්‍යයන ඒක අපි ප්‍රයිමරි කියලා කියන්නේ. ඒකට ඒ අයව සහභාගී කරවන්න පුළුවන්. ඉතින් දරුවන්ට ඇත්තටම මේ පාසල යන දරුවන්ට උනත් අපේ සමංගි මහත්මිය ඉතින් වැදගත් වෙන්නේ මේ නර්තනය කියන දේ ජීවිතේ ටිකක් විශේෂයෙන් ගෑනු ළමයිට ලොකු එළියක් ලොකු ආභරණයක්. ඉතින් විශේෂයෙන් පාසල් 27 සමග මේ නර්තන කටයුතු විශේෂයෙන් ඔබතුමී කරන මේ ආයතනීය කටයුතු සමගාමීව සිදු වෙනවද? ඔව් පාසල් විෂය සමගාමීව තමයි කරන්නේ බොහෝ වෙලාවට. එතකොට ඒ කියන්නේ අපි ලිඛිත කොටස් අවශ්‍ය සියලුම දැනුම අපි ලබා දෙනවා. විභාග සඳහා යොමු කරනවා. ඊට අමතරව තරඟ සඳහාත් යොමු කරනවා. කම්පිටිෂන්ස් තියෙනවා හැම අවුරුද්දෙම. ඒ කම්පිටිෂන්ස් වලට දානවා මම. ඒ වලිනුත් ජයග්‍රහණය නිවෙලා තියෙනවා. ඒ කියන්නේ මගේ සප්තරංගී ආයතනයේට හැම අවුරුද්දෙම ඉදිරිපත් වෙන වෙලාවට ජයග්‍රහණ ලැබලා තියෙනවා දරුවෝ. ඉතින් මේක ඉතින් ඇත්තටම හොඳ ඒ කියන්නේ අත්දැකීමක් තියෙන වසර 35කට වැඩි පළපුරුද්දක් තියෙන ගුරු මෑණි කෙනෙක් තමයි මේ ඉන්නේ. ඉතින් මම දැනගන්න කැමතියි ඔබතුමිය මම හිතන්නේ පාසල් දරුවන්ගේ يعني පාසලක අධ්‍යාපන කටයුතු ඔබලා තියෙනවා. ඔබතුමිය කැමතිද පාසල සහ මේ ඒ කාලය තුර ගැන පුළු දෙනවත් කිරීමක් කරන්න? ඔව්. මම මුලින්ම ඉගෙනීම් කටයුතු කරේ ලයිසියම් ඉන්ටර්නැෂනල්. ඊට පස්සේ මම මියුසියස් විද්‍යාලයේ ඉගෙනීම් කළා වසර 16ක් පමණ. දැනට මම NTSL විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්යවරයෙක් හැටියට කටයුතු කරනවා. එතකොට ඊට අමතරව රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ බාහිර කතිකාචාර්යවරයෙක් හැටියට කටයුතු කරනවා. එතකොට මේ නර්තනය ඇත්තටම මේ ඉගෙන ගැනීම දරුවෙකුට, ගැහැණු දරුවෙකුට, පිරිමි දරුවෙකුට තම ජීවිතේට ලොකු අත්වලක් වෙනවා. මොකද මේකේ අපි ඉවසීම පුරුදු කරනවා, දරා ගැනීම පුරුදු කරනවා, ඊළඟට සාමූහිකත්වය පුරුදු කරනවා. එතකොට සමාජයට යනකොට දරුවට මේකෙන් ලොකු අනුබලයක් පිටුවහලක් ලැබෙනවා. රංගිම ලස්සන නිකන් සුන්දර පුජ්‍යලයක් සමාජයට කියන්නේ වැදගත් පුජ්‍යලයක් බිහි වෙන. ඉතින් අපි හිතනවා ඇත්තරම දරුවෙට මේ වගේ විෂයක් ඔයගොල්ලෝ ඇත්තරම සමාජිට දරුවා බලාපොරොත්තු වෙනවා. නමුත් හැබැයි දරුවගේ ඉවසීම ඒක පුරුදු වෙන දක්ෂතාවය අවශ්‍ය වෙන්නේ ඕන දෙයක් නිර්මාණය කිරීම හැකියාව තියෙනවා. අපේ ආචාර්යතුමිය අහන්න කැමතියි උඩරට නර්තන අංශවල සම්බන්ධ වෙන නම් ඔබතුමිය කොහොමද මෙතන වයස සීමාවක් තියනවද? උඩරට නර්තනයට නම් අපි ඇත්තටම මම හිතන්නේ අවුරුදු 4න් උඩ වගේ ආවොතින් තමයි අපිට පහසු වෙන්නේ. සමහර වෙලාවට මගේ කුඩාම දරුවෝ මේ ඉන්නවා. ඉතින් එතනින් පටන් ගත්තාම අපි පාහින්පත් දක්වා හිසවෙස්
ලැබීම දක්වාම අරගෙන යනවා. ඉතින් ඔන්න දෙමව්පියන්ට මේ වීඩියෝ එක බලන දරුවෙක් බැලුවත් ඔයගොල්ලන්ට හොඳ අවස්ථාවක් තියෙනවා මේ වගේ ගුරු මෑණි කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා තමන්ගේ දරුවගේ අනාගතය හොඳ ගමනකට රැගෙන යාමට ඔන්න ඔකට හැකියාව තියෙනවා. විශේෂයෙන් අපි කතා කරන්න ආවේ මේ ආයතන ගැන. ඊළඟ තමයි අපි මම දැක්ක මේක ගොඩක් අපේ Facebook එක හරහා ඔබතුමීගේ තවත් විශේෂ අංගයක් තමයි මෙතන තියෙන බැලේ ඩාන්සින් එක. ඉතින් ටිකක් පානදුර ප්‍රදේශයේ වුණත් මම ටිකක් අපි දැකලා අඩුයි. ටිකක් ඒක ඒ ඩාන්සින් රටාවක් ටිකක් වෙනස්. ඉතින් ඇත්තටම මම ඒ ගැන පොඩ්ඩක් දැනගන්න කැමතියි. බැලේ නර්තනය කියන්නේ විදේශීය නර්තන ක්‍රමයක්. ඉතින් දැනට මම වසර 14ක් පමණ කාලයක් රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉගෙනීම් කරනවා. එතනත් මගේ ශිෂ්‍යාවන් 150කට අධික සංඛ්‍යාවක් ඉන්නවා. ඒකට මේ සඳහා විශේෂයෙන් කියන්න මගේ දියණිය මට ලොකු සහනයක් ලබා දෙනවා, සහයෝගයක් දෙනවා. දියණිවරු දෙදෙනා කුඩා දියණිය මේ හැදෑරීම් කරලා යත් රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉගෙනීම් කරනවා. ඉතින් මේ නර්තනය ඇත්තටම අපේ උඩරට නර්තනයට වැඩිය වෙනස්. නමුත් අපිට මේක කුඩා කාලේ ඉගෙන ගත්තොත් ඉතාම පහසුවෙන් මේකට අපිට ළමයාව පුරුදු කරන්න පුළුවන්, දරුවන් පුරුදු කරන්න පුළුවන්. අර අතපය නවන විදිය, ඒක තමයි. චලන ඒ ඩාන්ස් එකේ අපම එතනදී දැක්කයි පන්තියේදී දරුවෝ ගොඩ බලන්න උලා මේ වීඩියෝ වල ඒ දරුවන්ගේ ඒ ඇඟ හුරු කිරීමනේ ඒක ටිකක් ක්ලේශි දෙයක් නෙවෙයි. එකපාර දැන් අපි විශේෂයෙන් ආත්මාරක්ෂක සටන් ක්‍රමවලදී ඒ අතපය එකපාර පහරවල් ගහන්න උගන්නන්නේ ව්‍යායාම තුලින්ම තමයි දරුවන්ට ඒක පුරුදු කරන්නේ. ඒ වගේ තමයි මම දැක්කේ දරුවන්ගේ මම ඔබතුමිය සහ දියණිය මම දැක්ක පුරුදු කරනවා ඒ කකුල් තැබීම ඒක අර වෙනස්ම ක්‍රමයක ඇඟිලි තුඩු වලින් තමයි මේ නර්තනය ගොඩක් සිදු කරන්නේ. දැන් මගේ මේ පන්තියේ අය ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවන් මෙලොව විභාග දැන් 3ක් කරලා තියෙනවා. එතකොට අපි අර පොයින්ටර්ස් කියලා කියන්නේ අපි දැන් මේ පොයින්ටර්ස් දාන්න තමයි ඒගොල්ලන් පුරුදු කරන්නේ. ඉතින් ඔන්න මේකත් ඉතින් ඔන්න මේ විශේෂයෙන් දෙමව්පියන්ට හොඳ පණිවිඩයක්. මේ ඩාන්ස් එක ඉගෙන ගන්න ආශා කරන කෙනෙක්ට මේ ගැන අත්දැකීමක් තියෙන්න ඕනේද? වයස් සීමාව? එහෙම නෑ. අපි අවුරුදු 3න් උඩ ගන්නවා. ලොකු අයවත් ගන්නවා. ඉතින් අරගෙන පුහුණු වීම කරනවා. ඉතින් මේ රංග ආයතනය සම්බන්ධ කරගන්න කොහොමද ගුරුමෑණිතුමිය ඔබතුමිය සහ මේ ආයතනය සම්බන්ධ කරගන්න ක්‍රමයේද? අපි දුරකථන එමතුමක් දුන්නොත් විස්තර ලබා ගන්න පුළුවන්. ඒ වගේ Facebook එකක් කරනවද? Facebook එකක් තියෙනවා. පිටුවේ නම මට කියන්න. සප්තරංගී ඩාන්සින් ඇකඩමි නමින් තියෙන්නේ Facebook එක. ඒකට ගියොත් ඔකට මේ විස්තරත් බලා ගන්න පුළුවන්. අපි මේ ආයතනය සම්බන්ධ කරගන්න දුරකථන අංක තිරේ සඳහන් කරන්නම්. ඔකට පුළුවන් සප්තරංගී ආයතනයේ අපේ ගුරු මෑණිතුමියට කතා කරලා තොරතුරු දැනගන්න. ඉතින් ඒ වගේම තමයි අපි අහන්න කැමති අවසන් වශයෙන් මේ ආයතනයට එන්න පුළුවන් ක්‍රමවේද කොහොමද කියන්නේ පිටලා තියෙන ස්ථානේ? මේ ආයතනය මගේ උඩරට නර්තනය සඳහා පානදුර ශාඛාවකුත් කොළඹ කිතුසෙවන ශාඛාවකුත් තියෙනවා. ඒ නියමිත දවස් දැනගෙන එන්න පුළුවන්. ඉතින් ඔන්න සම්බන්ධ වෙන්න කැමති අම්මලා තාත්තලාට පුළුවන් මේ දුරකථන අංකයට එමතුමන් දීලා ඇවිල්ලා කතා කරගෙන ඉදිරියෙන් වෙන් කරගෙන නේ දරුවන් සම්බන්ධ කරගෙන මේ දරුවන්ගේ කොච්චරක් දක්ෂතාවයක් තියෙනවද ඒ ඉතුරු ටික හදා ගන්න ඕන දේවල් මෙතුමියට දුන්නම ඒ කටයුතු හරි ක්‍රමවේදයට කරගන්න පුළුවන්. ඉතින් අපි ඔබතුමියට සුබ පතනවා මේ කටයුතු දරුවෝ වෙනුවෙන් මේ දරන වෑයම දැන්ට අවුරුදු 35 කියන්නේ වසර 35 කාලයක් කියන්නේ දැන් ඒ දරුවොත් ඉගෙන ගත්තේ කාලේ දැන් දරුවොත් දැන් උස්මහත් වෙලා දැන් ඉගෙන ගත්ත දරුවන්ගේ දරුවොත් දැන් අරගෙන එනවා මගේ ළඟට. ඒක තමයි. ඉතින් ඒක ගොඩක් සතුටුයි. ඒක ගුරුවරයෙක්ට දකින්න පුළුවන් එකම දේ තමයි ඒ දරුවන්ගේ සතුට. ඒ කියන්නේ ඒක කොච්චර මිල මුදල් වලටවත් යන්න බෑ. ඒ දරුවෙක් උගන්නලා ඒගොල්ලෝ උස්මහත් වෙලා ඒගොල්ලොත් එතනින් යම් ගමනක් ගියා හෝ නොගියා. නමුත්
එයාගේ දරුවෙකුත් අරගෙන එනකොට ඒ සතුට ඉතින් අපිට ඒ ගුරු වරියෙක්ට ඒක අමුතින් කියන්න ඕනේ නැහැ. ඉතින් අපි නැවත වරක් වාගේ දගොල්ලොන්ටත් ඉන්න දුවෙක් හරි පිරිමි දරුවෝ සම්බන්ධ වෙනවද? දරුවටත් සම්බන්ධ පිරිමි දරුවන්ට සම්බන්ධ වීම හැකියාව තියෙනවා. මේ උඩරට සහ මේ බැලේ නර්තන වලට සම්බන්ධ වෙන්න කැමති නම් අපි මේ සඳහන් කරන දුරකථන අංකයට කතා කරලා පානදුරක් තියෙනවා, කොළඹක් තියෙනවා. ඔබට පුළුවන් මේ ආයතන දෙකට සම්බන්ධ වෙන්න. වෙලාව දවස මෙතුමිය සඳහන් කරයි. ඉතින් පුළුවන් මෙතන ආයතනයට ඇවිල්ලා කිසි කරදරයක් නැහැ, ආරක්ෂිත ස්ථානය. ඉතින් ඔබට පුළුවන් මේ ආයතනය සම්බන්ධ. ඉතින් ඔබතුමියට අපි සුබ පතන නැවත වරක් මේ කටයුතු තව ඊළඟ පරපුර ඔබතුමිය හදලා දීලා දුවලා දෙන්නත් ඒ ගමන යන්නේ. ඉතින් තව කාලයක් මේ කටයුතු ඉතාමත් හොඳින් කරගෙන යන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරි.